ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය ඉගෙන ගන්නා ඔබගේ විශේෂ සාධන මට්ටම ඔබටම පරීක්ෂා කර ගන්නට අවස්ථාව සලසා දෙන්නටයි මේ සූදානම. උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය යටතේ ප්‍රශ්න පත්‍ර දෙකකට ඔබට විභාගයේදී මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. පළවෙනි පත්‍රය සහ දෙවෙනි පත්‍රයේ විදියට. පළවෙනි පත්‍රය බහුවර්ණ ප්‍රශ්න 50කින් යුක්ත වෙනවා. 12 ශ්‍රේණියට අදාළ නිපුණතා 6ක් සහ 13 ශ්‍රේණියට අදාළ නිපුණතා 6ක් ඔබ පාසලේදී ඉගෙන ගන්නවා. මේ ඔස්සේ තමයි විභාග ප්‍රශ්න පත්‍රය සකස් කරන්නේ. 12 ශ්‍රේණියේ නිපුණතා 6න් බහුවර්ණ ප්‍රශ්න 25ක්ද 13 ශ්‍රේණියේ නිපුණතා 6න් බහුවර්ණ ප්‍රශ්න 25ක්ද සකස් වෙනවා. උසස් පෙළ විභාගයේදී 7 වෙනි නිපුණතාවෙන් බහුවර්ණ ප්‍රශ්න 5ක් 8 වෙනි නිපුණතාවෙන් බහුවර්ණ ප්‍රශ්න 5ක් 9 වෙනි නිපුණතාවෙන් බහුවර්ණ ප්‍රශ්න 3ක් 10 වෙනි නිපුණතාවෙන් බහුවර්ණ ප්‍රශ්න 4ක් 11 වෙනි නිපුණතාවෙන් බහුවර්ණ ප්‍රශ්න 6ක් සහ 12 වෙනි නිපුණතාවෙන් බහුවර්ණ ප්‍රශ්න 2ක් විදියට බහුවර්ණ ප්‍රශ්න 25ක් 13 ශ්‍රේණියේ ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එම 13 ශ්‍රේණියට අදාළව පාඩමෙන් පාඩමට පෞගිය විභාග ප්‍රශ්න ඔස්සේ සකස් කරලා තියෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍රවලට මුහුණ දෙන්නට තමයි ඔබ මේ සූදානම් වෙන්නේ. කොහොමද මේ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයන්නේ කියලා මම පොඩි ආකෘතියකුත් එක්කන් ඔබට ඉදිරිපත් කරන්නම්. ආදරණීය දුවේ පුතේ අදාළ ප්‍රශ්න පත්‍රයට මුහුණ දීම සඳහා මේ වීඩියෝවට පහලින් විස්තරයේ තියෙන තැන ක්ලික් කරන්න. එතකොට ඔබට මේ ප්‍රශ්න පත්‍ර 6ට අදාළ ලින්ක් 6ක් ප්‍රදර්ශනය වේවි. ඒ අදාළ ප්‍රශ්න පත්‍රයට මුහුණ දීම සඳහා අපි හිතමු පළවෙනි නිපුණතාවය නම් පළවෙනි නිපුණතාවයට අදාළ ලින්ක් එක ක්ලික් කරන්න ඕන. එතකොට Google වලින් හදලා තියෙන ඒ ප්‍රශ්න පත්‍රය ඔබට දැర్శණය වේවි. එතනදී ඔබගේ නම මුලින් සඳහන් කරන්න. ඉන් අනතුරුව පාසල සඳහන් කරන්න අත්‍යවශ්‍යයි. ඊට පස්සේ ප්‍රශ්න එකින් එකට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැම ප්‍රශ්නයකටම පිළිතුරු සැපයීම අනිවාර්ය වෙනවා. මම අහඹු ලෙස මේ ප්‍රශ්න වලට උත්තර ටික ටික් කරගෙන යනවා. ඉන් අනතුරුව මේ ප්‍රශ්න සියල්ලටම අදාළ නිවැරදි පිළිතුර තේරුවට පස්සේ සබ්මිට් කියන එක ක්ලික් කරන්න. එතකොට ඔබට view score කියන තැනක් පේනවා. එතන ක්ලික් කරන්න. දැන් අපිට බලා ගන්න පුළුවන් අපි සැපයපු ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ උඩම total points කියලා තියෙනවා. එතන අපේ ලකුණු කීයක්ද කියලා. මේ ප්‍රශ්න පත්‍රයේ 25න් 23ක් හරි ගිහිල්ලා තියෙනවා. එතකොට වැරදුනේ වුවත් හොයාගන්න පුළුවන්. මොනවද හරි ගිහිල්ලා තියෙන්නේ වැරදුනේ වුවා මොනවද කියලා හොයාගන්න පුළුවන්. මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නය වැරදියට තමයි පිළිතුර සපයලා තියෙන්නේ. එතකොට නිවැරදි පිළිතුර මොකක්ද කියලා ඊට පහලින් ප්‍රදර්ශනය වෙනවා. මේ විදිහට ඔබට ප්‍රශ්න පත්‍ර සියල්ලටම පිළිතුරු සපයලා ඔබගේ දැනුම් මට්ටම ඔබටම පරීක්ෂා කරගන්නට අවස්ථාව තියෙනවා. එසේනම් දරුවනේ මේ විදිහට ප්‍රශ්න පත්‍රවලට මුහුණ දීලා විභාගයේදී ඉතා ඉහළින් ඔබට ලකුණු ලබා ගන්නට හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් තවත් දවසක හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.